Hello friends, welcome to my YouTube channel. And this channel is designed to helping you improve your spoken English skills. ඇත්තට මේ channel එකෙන් මම design කරේ ඔයාලට language එකක් දැනට මේ ඔයාලා language එක දන්න නමුත් spoken skill එක develop වෙච්ච නැති අයට දැන් අද තියෙන technology එකත් එක්ක කොහොමද අපේ language එක ඉක්මනටම හදාගන්නේ කියලා practice කරන්න තමයි කියලා දෙන්න තමයි මම මේ දන්න දැනුම ටික ඔයාලට දෙන්න තමයි මම මේ channel එක හදලා තින්නේ. අතර මම වෘත්තිය ඔයාලා බලයි දැන් මට තියෙන සුදුසුකම් මොකක්ද කියලා මේක කරන්න. මම වෘත්තියෙන් නැෂනල් ගයිඩ් කෙනෙක්. මම මුලින්ම චයිනීස් ඉගෙන ගත්තා. ඊට පස්සේ ඉංග්‍රීසි මම දැනන් හිටිය කොහොමත් සාමාන්‍යයෙන් ඉංග්‍රීසි වලින් තමයි මම කෝස් එකත් කරේ. ඊට පස්සේ මම දැන් දැනට රෂියන් වලින් ගයිඩින් කරන්නේ. මම මේ ටෙක්නික්ස් ටික පාවිච්චි කරලා තමයි ලැන්ග්වේජ් ටික ඉක්මනට ඉගෙන ගන්න. ඒ කියන්නේ අපි ස්කූල් සබ්ජෙක්ට් එකක් වගේ ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න බෑ. ලැන්ග්වේජ් එක නම් අපේ කට ප්‍රැක්ටිස් කරන්න ඕන. ඒ කියන්නේ දැන් ගොඩක් අද ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි අපිට ගොඩක් ඉංග්‍රීසි තේරෙනවා. හැබැයි කතා කරන්න ගියාම අපි ස්ටක් වෙනවා. ඒ ප්‍රධාන ගැටලුව තමයි අපි ගොඩක් වචන දන්නවා. අපට සාමාන්‍යයෙන් කඩේක බෝඩ් එකක් වුණත් ඉංග්‍රීසි වලින් දැක්කම අපට කියව ගන්න පුළුවන්. අපට තේරුම් ගන්න පුළුවන්. අපට ඇහෙන ඒ සුද්ධ කතා කරන සාමාන්‍ය දේවල් අපට තේරෙනවා. හැබැයි අපට එයා කියන දේම අපිට ඒ වෙලාවට කතා කරන්න බෑ. රිපීට් කරගන්න බෑ. මොකද අපි ග්‍රැමර් දන්නේ නැති එක තමයි එතන තියෙන ප්‍රශ්නේ. ග්‍රැමර් සහ ස්පෝකන් ස්කිල් එක ඩෙවලොප් කරපු නැති එක තමයි තියෙන ප්‍රශ්නේ. ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නය එක තමයි මොකද මගේ යාළුවොත් ඉන්න O level English pass, A level English pass, මම O level English fail. මට ඇඩ්වාන්ස් ලෙවල් කරනකොටත් මට ඉංග්‍රීසි වචනයක්වත් බෑ. ABC වත් දන්නේ නැහැ. හැබැයි ඊට පස්සේ මම මේ ටුවරිසම් පැත්තට එන්න ඕන නිසා තමයි මම ඉංග්‍රීසි ඉගෙන ගත්තේ. ඊට පස්සේ මම දැනගත්තා මේ ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න තියෙන ලේසිම ක්‍රම මොනවද කියලා. ඉගෙන ගන්න අපි මුලින් පටන් ගන්නකොට මේකේ ටෙක්නොලොජි එකක් තිබුණේ නැහැ. හැබැයි මේ අද තියෙන ටෙක්නොලොජි එකත් එක්ක ඔයාලට ලේසියෙන්ම ලැන්ග්වේජ් එකක් ඉගෙන ගන්න පුළුවන්. ඔයාලට chat GPT කියන ඇප් එක පාවිච්චි කරන්න පුළුවන් ගොඩක් ඔයාලගේ ස්පෝකන් හදාගන්න. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඉංග්‍රීසි සාමාන්‍යයෙන් දන්න කෙනෙක්ට ඒක පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඒක නොදන්න කෙනෙක්ට දැන් ඒකෙන් අහන්නේ ගොඩක් වෙලාවට අපෙන් මොකක් හරි ප්‍රශ්නයක්. ඔයාට මොන වගේ උදව්වක්ද මගෙන් ඕන කියලා. ඊට පස්සේ ඔයාට මොකක් ගැනද කතා කරන්න ඕන? මොනවා ගැනද ඔයාට දැනගන්න ඕන? ඊට පස්සේ දැන් අපිට හිතන්න ඔයාට අපිට මාතෘකාවක් තියෙනවා කියලා කතා කරන්න. දැන් අපිට කතා කරන්න ඕන මට ගයිඩ් කෙනෙක් විදිහට මට සීගිරිය ගැන කතා කරන්න ඕන. මට ඒ chat GPT එකෙන් අහන්න පුළුවන් සීගිරිය ගැන විස්තරයක් දෙන්න කියලා. ඊට පස්සේ දෙන්නේ කොට පස්සේ එයා මට විස්තරයක් එකෙන් දෙනවා. ඉතින් අන්න ඒ වගේ එයත් එක්ක එතකොට මේක මොකද්ද අරක මොකද්ද ඒ වගේ මම එයාගෙන් විස්තර අහනකොට එයා මට ඒකෙන් රිපීට් කරලා මට උත්තර ටික ලස්සනට හදලා දෙනවා. ඉතින් අන්න ඒ වගේ දෙයක් තමයි අද ටෙක්නොලොජි එක පාවිච්චි කරලා කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට මූලිකම අවශ්‍ය දේ තමයි අපිට ඉංග්‍රීසි කතා කරන්න අපි ඉංග්‍රීසි සාමාන්‍ය යම් ප්‍රමාණයක් දැනගෙන ඉන්න ඕන. ඒ කියන්නේ යම් වචන ප්‍රමාණයක් යම් ග්‍රැමර් ප්‍රමාණයක් ඒ ටික පාවිච්චි කරලා අපිට කතා කරන්න ඉක්මනටම අපේ ස්පෝකන් එකත් ඒ දන්න ටිකෙන් උපරිම ස්පෝකන් එක ඉස්සරහට අරන් එන්න ඕන. මොකද සාමාන්‍යයෙන් ඉංග්‍රීසි ගොඩක්ම තේරෙන වචන දන්න කට්ටියට ඉංග්‍රීසි අහුනම තේරෙන කට්ටියට කතා කරගන්න බෑ. සාමාන්‍යයෙන් ඊට වඩා ගොඩක් වචන නොදන්න අයත් කතා කරලා හුරුුණාට පස්සේ යාලා කතා කරනවා. ඒකේ ලොකු ඩිෆරන්ස් එකක් තියෙනවා. අන්න ඒකට දැන් සාමාන්‍යයෙන් අද ලෝකේ තියෙනවා මේ AI apps සලහා කට්ටිය ඉංග්‍රීසි ඉගෙන ගන්නවා ස්පෝකන් හදනවා. ඒවයි කරන්නේ ඒ හා සමානම දෙයක් තමයි. ඒකට සමානව තමයි මම මේ channel එක ඩිසයින් කරේ. මොකද ඒකෙත් ඔය ඩයලොග්ස්, රෝල් ප්ලේස් ඒ වගේ දේවල් වලින් තමයි ස්පෝකන් හදන්නේ. ඒ වගේම channel එකක් තමයි මේක. මේක මම AI නෙමෙයි. මම ඔයාලගේ ලැන්ග්වේජ් කතා කරන පාර්ට්නර්. මම ඔයාලත් එක්ක කතා කරනවා. ඔයාලට මේ channel එක යූස් කරලා මාව පාර්ට්නර් විදිහට යූස් කරන්න පුළුවන්. ඔයාලගේ ෆ්‍රී ටයිම් එකක් අරගෙන මේ channel එකේ මම ප්‍රැක්ටිස් කරන ඩයලොග්ස් ටික ඔයාලගේ කට හුරු වෙනකන් ඒ වචන වලට ෂණිකව කවුරු හරි වගේ අහනකොට ඒකට උත්තරේ එන විදියට ඒ එනකන් ප්‍රැක්ටිස් කරන්න. ඒක තමයි එකම උත්තරේ ඔයාලගේ ඉංග්‍රීසි ඩෙවලොප් කරගන්න. ඔයාලා නිකමට හිතන්න ඔයාලා දැන් ඉන්නෝ UK වල. කොහේ හරි හිතන්නකෝ වොෂින්ටන් DC වල දැන් ඔයා ඉන්නවා. දැන් ඔයාලට මොකක් හරි දැන් අහන්න ඕන. ඉංග්‍රීසි වලින් දැන් අහන්න ඕන. එතකොට ඔයාට ඒකට දන්න කතා කරන්න අවශ්‍ය ග්‍රැමර් ඒ වචන ටික ඔයා දැන් දන්නේ නැත්නම් ඔයා කොහොමද ඒක අහන්නේ? ඒ ගොඩක් කට්ටිය දැන් මම ඒක කිව්වේ දැන් ගොඩක් කට්ටිය හිතනවා අපි මේ කතා කරන රටකට ගියාට පස්සේ අපිට ඉගෙන ගන්න
ටක් ගාලා පුළුවන් කියලා. ඒක පුළුවන් වෙන්නේ අපට කතා කරන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපට වෙන ඔප්ෂන් එකක් නැහැ. මේක තමයි එකම විසඳුම. මේක අනිවාර්යෙන් කතා කරන්න වෙනවා. අන්න ඒ නිසා තමයි ගොඩක් ඔය මැද පෙරදි ගිහිම යන කට්ටියට ටක් ගාලා ඉංග්‍රීසි පුළුවන් වෙන්නේ. ඒක ඔප්ෂන් එක තමයි ජොබ් එක කරගන්න නම් ඉංග්‍රීසි අනිවාර්යෙන් ඉගෙන ගන්න ඕන. එතකොට ඔයාලට කාට හරි හිතන්න පුළුවන් නම් මට කොහෙවත් යන්න ඕනේ නැහැ. මම ඉන්න පරිසරයේම මේ අවශ්‍ය වටපිටාව මම හදා ගන්නවා. දැන් ඒ උත්තරේ එහෙට යන්න ඕනේ නැහැ. රටට යන්න ඕනේ නැහැ. මට ඒ අවශ්‍ය වටපිටාව හදාගන්න. මම ගෙදර තනියම මේක ප්‍රැක්ටිස් කරනවා. මගේ දැන් තියෙන ටෙක්නොලොජි එකත් පාවිච්චි කරලා එහෙම කියලා හිතනවා නම් ඔයාලට මේ ටෙක්නොලොජි එක පාවිච්චි කරලා මේක ටක් ගාලා කොට දාගන්න පුළුවන්. බොහොම ටික කාලයක් යන්නේ. මොකද ඔයාලගේ ඉංග්‍රීසි කියන දේ අපිට පොඩි කාලේ දැම්ම කනට ඇහිලා හුරු වෙලා තියෙන. මේ එහෙනම් පොඩි දෙයක්. ගොඩක් කට්ටිය මේකට මෙච්චර මේ කරදර වෙන්නේ. උනාට මේක හරිම ලේසි දෙයක්. මට සාපේක්ෂව මම චයිනීස් ඉගෙන ගත්තා. තාමත් ඉගෙන ගන්නවා, රෂියන් ඉගෙන ගන්නවා. ඒවට සාපේක්ෂව ඉංග්‍රීසි කියන්නේ ඒ වගේ 110%ක්වත් කැපකිරීමක් කරන්න ඕනේ ඉංග්‍රීසි ඉගෙන ගන්න. හරිම ලේසි. හරි එහෙනම් යාළුවනේ අපි අද මේ ඩයලොග් ටිකක් ප්‍රැක්ටිස් කරමු. අපි කලින් වීඩියෝ එක කතා කරා මම ඒකෙත් පොඩි බේසික් විදිහට තමයි පටන් ගත්තේ. මොකද මේක කවුරුත් දන්නේ නැතිව කෙනෙක් මේ channel එක බැලුවොත් එයාට අල්ල ගන්න පුළුවන් වෙන්න. හැබැයි ඇත්තටම එහෙම කරන්න අවශ්‍ය නැහැ. මට මේක ඉක්මනට ඒ කියන්නේ ස්පෝකන් හදනවා නම් ස්පෝකන් වෙනම ලේසියෙන් හදන්න ඕන. ඉක්මනට කරගෙන යනවනේ ඒත් මම මේ පොඩ්ඩක් වීඩියෝ එකක් දැම්මා. නොදන්නම කෙනෙක්ට පොඩ්ඩක් අල්ල ගන්න පුළුවන් වෙන්න. දැන් බලමු මන්ද and ඒව පාවිච්චි කරන විදිය ඒ වීඩියෝ එකෙන් කිව්වා. දැන් බලමු අපි ද පාවිච්චි කරන්නේ නැති අවස්ථා කිහිපයක ඩයලොග් පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරමු. ඒ කියන්නේ ගමක නමක්, රටක නමක්, නගරයක නමක් ඒ වගේ දේවල් එක්ක අපි ද පාවිච්චි කරන්නේ නැහැ. උදාහරණයක් විදිහට බලන්න. I am විමල්. I am the විමල් කියලා අපි ඉංග්‍රීසි වලින් කියන්නේ නැහැ. He is the නාමල් කියලා කියන්නේ. He is නාමල්. She is කමලා. She is the කමලා නෙමෙයි. the පාවිච්චි වෙන්නේ නැහැ. ඊට පස්සේ බලන්න this is Sri Lanka. රටක නමක් කියනකොට this is the Sri Lanka, this is the China, this is the America එහෙම අපි කියන්නේ නැහැ. ඊට පස්සේ දැන් this is Colombo. මේ නගරයක නමක්. this is the Colombo නෙමෙයි. this is the Kandy නෙමෙයි. that is the Kandy නෙමෙයි. නගරයක නමක්, ගමක නමක්, කෙනෙක්ගේ නමක්, රටක නමක් අපි ඒ වගේ දේවල් එක්ක ද පාවිච්චි කරන්නේ නැහැ. අපිට මේ වැරදිලා මේ වචන උච්චාරණය වෙනවා. ඒ කියන්නේ අපිට වැරදිලා ද අපට අපි කතා කරනකොට එකපාරටම I'm from the Sri Lanka ඒ වගේ කියවෙන්න පුළුවන්. දැන් අන්න ඒක මගහරව ගන්න තමයි මේ ඩයලොග් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. මොකද මේකෙන් ප්‍රශ්නයක් හදන්නේ කොහොමද? ඒක නතාර්ථයෙන් ප්‍රශ්න ගන්න කොහොමද ටක් ගාලා? ඊට පස්සේ ඒක නතාර්ථයට හරවන්නේ කොහොමද? ඒවා අපි ශනිකව කරනකොට මේ මිස්ටේක් අපි අතින් වෙනවා. ඒ මිස්ටේක් එකම තමයි අපි ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න ඕන. එතකොට ඔයාලා තනියම මේ ටික ප්‍රැක්ටිස් කරාම තියෙන වාසිය තමයි ඔයාලට කතා කරන්න වෙන අවස්ථාවේදී මේවා පැටලෙන්නේ නැතුව නිවැරදිව කතා කරන්න ඒක අපි ප්‍රැක්ටිස් වෙනවා ඔටෝමැටිකලි. අන්න එක තමයි මේකේ තියෙන වැදගත්කම. අපි එහෙනම් ඩයලොග් ටිකක් බලමු. you කියලා පටන් ගත්තට පස්සේ ආ කියන be verb එක තමයි එන්නේ. you are Sunil. ඔයා සුනිල්. එතකොට ඒක ප්‍රශ්නේ අහන්නේ ආයක මුලට අරගෙන. are you Sunil? ඊට පස්සේ උත්තර දෙනවා yes I am Sunil. නැත්නම් මේක නැතාර්ථයෙන් උත්තර දෙන්න පුළුවන්. no I am not Sunil. I am Ranil. හරිද? ඊට පස්සේ අපි දැන් මේක ඩයලොග් එකකට ප්‍රැක්ටිස් කරමු. මම ප්‍රශ්නේ අහනවා. මුලින් ඔයා යථාර්ථයෙන් උත්තර දෙන්න. ඊට පස්සේ මම ආයෙ ප්‍රශ්නේ අහනවා. පොඩි වෙලාවක් දෙනවා. ඊට පස්සේ ඔයා නැතාර්ථයෙන් උත්තර දීලා මේ ඊතුරු දෙවෙනි කොටස කියන්න ඕන. අපි දැන් කලින් කරපු නිසා ඔයාලට මතක ඇති කියලා මම හිතනවා. අපි එහෙනම් වැඩේ පටන් ගමු. Are you Sunil? Are you Sunil? ඊට පස්සේ මම දෙවෙනි පාර are you Sunil කියලා හොට පස්සේ ඔයා දෙන්න ඕන උත්තරේ නැතාර්ථයෙන්. No I am not Sunil. මම සුනිල් නෙමෙයි. I am Ranil. මම රනිල්. හරි එහෙනම් අපි දෙවෙනි ඩයලොග් එක බලමු. ඔහු කමල්ද? Is he Kamal? ඊට පස්සේ පොසිටිව් උත්තරේ yes he is Kamal. ඊට පස්සේ නෙගටිව් උත්තරේ he is not Kamal, he is විමල්. ඔහු කමල් නෙමෙයි, ඒ විමල්. හරි. එහෙනම් මම ප්‍රශ්න අහනවා උත්තර දෙන්න. Is he Kamal? Is he Kamal? එතකොට දැන් මේ මම මේ උදාහරණ වලට ගත්ත වචන ඔයාලට පුළුවන් මේවා වෙනස් කරන්න. ඒකත් ඔයාලා ප්‍රැක්ටිස් කරන්න ඕන. මේ සුනිල් විමල් නිමල් මේ මට නිකමට කටරපු වචන ටික ඔයාලා දැන් ඔයාලගේ ඇත්ත නම් පාවිච්චි කරලා
යාළුවන්ගේ නම් පාවිච්චි කරලා මේ ටික වෙනස් කර කතා කරන්න. එන්න ඒක තමයි ඔයා ඒක තනියම ප්‍රැක්ටිස් කරන්න නැති තාක්කල් ඔයාට ස්පෝකන් හැදෙන්නේ නැහැ. ඔයා කොහේ ගිහින් ලංකාවේ කෝස් එකක් කරත් මොනවා කරත් ස්පෝකන් කෝස් එකට ගත්ත ගමන් පටන් ගන්න මේ විදිහට තමයි. ඒ කියන්නේ ඔයාලට මොකක් හරි එසේ එකක් දීලා ඒකෙන් ප්‍රශ්න හදන්න කියලා ඊට පස්සේ වන්දේ ළමයි නැගිට්ටවලා කට්ටිය මාරු කරලා කතා කරවලා ඒ කරන්නේ මේකම තමයි. ඔයාට ඒක තනියම දැන් මාව පාවිච්චි කරලා ඔයාට ඒක කරගන්න කියන්නේ මාව පාවිච්චි කරලා ඔයාට මේක කරගන්න පුළුවන්. සරලවම එච්චරයි. ඊට පස්සේ අපි ඊළඟ ඩයලොග් එක are you Kamala? ඊට පස්සේ පොසිටිව් උත්තරේ yes I am Kamala. ඔව් මම කමලා. ඊට පස්සේ නැතාර්ථයෙන් උත්තරේ no I am not Kamala I am Vimala. මම කමලා නෙමෙයි මම විමලා. හරි. අපි එහෙනම් මේක දැන් ප්‍රැක්ටිස් කරමු. මම ප්‍රශ්න අහනවා. are you Kamala? are you Kamala? ඊට පස්සේ දෙවෙනි ඩයලොග් එක is it මේක it is කියන එක කෙටි කරන්න පුළුවන් it's කියලා it's Sri Lanka it is Sri Lanka කිව්වත් එකයි it's Sri Lanka කිව්වත් එකයි ඊට පස්සේ ප්‍රශ්නයක් විදිහට අහන්න is එක මුලට ගන්නවා is it Sri Lanka ඊට පස්සේ පොසිටිව් උත්තරය yes it's Sri Lanka ඊට පස්සේ නැතාර්ථයෙන් උත්තරය no it's not Sri Lanka it's India මේ ඒක ශ්‍රී ලංකාව නෙමේ ඒක ඉන්දියාව හරි මම දැන් ඔයගෙන් ප්‍රශ්න අහනවා මුලින් පොසිටිව් උත්තරය ඊට පස්සේ නෙගටිව් උත්තරය is it Sri Lanka is it Sri Lanka හරි මම හිතනවා ඔයාලට පැහැදිලි කියලා ඊළඟ ඩයලොග් එක මේ ඩයලොග් එක අපි කලින් කරා ඒ නිසා ඊළඟ එක බලමු is it Ranil ඒ කියන්නේ ඒ රනිල්ද yes it is yes it's Ranil ඔව් ඒ රනිල් no it's not Ranil it's Sunil හරි අපි එහෙනම් ප්‍රැක්ටිස් කරමු is it Ranil is it Ranil හරි එහෙනම් යාළුවනේ අපි ඊළඟ ඩයලොග් එක බලමු ඊට පස්සේ අහන්නේ is this Colombo මේ කොළඹද ඊට පස්සේ පොසිටිව් උත්තරය yes this is Colombo නැතාර්ථයෙන් උත්තරේ no this is not Colombo this is Kandy බලන්න මෙතන ඔයාලට ද එන තැන් තමයි මෙතන මේ ප්‍රැක්ටිස් වෙන්නේ එකම ප්‍රශ්න අහන විදිය පාර නැතාර්ථයට ගන්න කොහමද ඒ ටික ඔක්කොම ප්‍රැක්ටිස් වෙනවා හරි එහෙනම් පටන් ගමු is this Colombo is this Colombo ඊළඟ ඩයලොග් එක is this America මේ ඇමරිකාවද yes this is America no this is not America this is China හරිම ලේසි එවනම් බලමු is this America is this America හරි එහෙනම් යාළුවනේ දැන් ඔයාලා ෆ්‍රී ටයිම් එකක් අරගෙන මේ ටික ප්‍රැක්ටිස් වෙන්න ඔයාලා මේකේ තියෙන නම් ගම් රටවල් ඒ හැමදේම වෙනස් කරලා ඔයාලා මේක මාව පාර්ට්නර් විදිහට පාවිච්චි කරලා වෙනස් උත්තර දෙන්න. එතකොට ද පාවිච්චි නොකරන විදිහට ඔයාලගේ වැරදීම් වෙනවා නම් ඒ නොවන තරමට මේ ටික ප්‍රැක්ටිස් කරන්න. ඔයාලගේ ලැන්ග්වේජ් එක බොහොම ටික දවසකින් දවස් දෙක තුනකින් ඔයාලා පටන් ගන්න ඔයාලගේ වෙනස කොහොමද කියලා ඔයාලට එහෙම වෙනසක් තේරෙනවා නම් මේක ලැන්ග්වේජ් එක ඩෙවලොප් වෙනවා කියලා තේරෙනවා නම් මගේ channel එක subscribe කරන්න කමෙන්ට් එකක් දාන්න අනිත් අයට දැනගන්න යාළුවොත් එක්ක share කරගන්න හරි එහෙමනම් thank you for watching this video I hope you have found something useful in this lesson then let's see